රිවිව් කරන්න අරන් ආවේ Huawei Band 7 කියන වොච් එක. මේක Huawei සමාගමෙන් මීට අවුරුදු 4-5 අතර කාලයක් ඇතුළත නිෂ්පාදනය කළා එළියට දාපු වොච් එකක්. මේක ඇත්තටම වොච් එකක් කියලා කිව්වට මේක ස්මාර්ට් බෑන්ඩ් එකක් කියන කැටගරි එකට තමයි යන්නේ. මේකේ ෆීචර්ස් මොනවද කියලා අපි බලමු. මේකේ තියෙනවා ගොඩක් හොඳ ඇකියුරේට් heart rate monitoring sensor එකක්. එතකොට ඒකේ heart rate එක සහ blood oxygen කියන දෙකම monitor කරනවා. ඊට අමතරව මේ heart rate එකත් එක්ක සම්බන්ධ කරලා sleep monitoring part එකක් තියෙනවා. මේ sleep monitoring part එක ගත්තත් එහෙම මම මේකේ shortcut එකට දාගෙන තියෙනවා ඒක. කොච්චර වෙලාවක් නිදාගත්තද ඒ දේවල් මේකේ බලන්න පුළුවන්. ඊළඟට පොඩි notification area එකක් වගේ තියෙනවා. මේකේ control options ටික තියෙන එතන. බලුවොත් එහෙම මේක විනාඩි 5ක් එක දිගට ස්ක්‍රීන් එක ඔන් එකේ තියාගන්න පුළුවන්. ඊට පස්සේ do not disturb mode එක තියෙනවා. ෆෝන් එක රින් කරන්න පුළුවන්. ෆෝන් එක හොයාගන්න ලේසි වෙන. ඊට පස්සේ alarm set කරන්න පුළුවන්. ඒ වගේම settings එකට යන්නත් settings menu එකට යන්නත් පුළුවන්. display එකේ brightness watch faces එහෙම මේ මාරු කරන්න තියෙන watch faces. මම ටිකක් dark mode එකේ ඒවට කැමති නිසා dark mode තමයි දාගෙන තියෙන වැඩිපුර. අපි බලමු මේකට කනෙක්ට් කරලා තියෙන ඇප් එක කොහොමද කියලා. මම දැන් මේක පාවිච්චි කරනවා අවුරුදු 3කට විතර කිට්ටු වෙන්න. මේ අවුරුදු 3 ඇතුළත දැන් බැටරි එක නම් සාමාන්‍යයෙන් ගත්ත මුල් දවස්වල දවස් 10ක් වගේ පාවිච්චි කළා. දැන් නම් සාමාන්‍යයෙන් සතියක් දවස් 5කට පාරක් වගේ charge එකකට දාන්න ඕනේ. දැන්ටත් අවුරුදු 3ක් වගේ ගිහලා බැටරි හොඳ තත්ත්වයේ තියෙනවා. මේකට අපි පාවිච්චි කරන්නේ Huawei Health කියන ඇප්ලිකේෂන් එක. Huawei Health එකේ අපිට බලා ගන්න පුළුවන් මේකේ watch එකෙන් රෙකෝඩ් කරන දේවල් in detail report එකක් මේකෙන් බලා ගන්න ඕන. මොන මේ නිදාගෙන තියෙන ප්‍රමාණය අඩු එකත් එක්ක මේ insufficient sleep එක තියෙනවා. nap එකක් දාලා තියෙනවා නම් ඒව රෙකෝඩ් වෙනවා. ඊට පස්සේ මේ රෙකෝඩ් එකේ කොහොමද details naps අරගත්තේ කොහොමද ඒ වගේ මේක බේස් කරන්නේ heart rate එකත් එක්ක සම්බන්ධ කරලා heart rate එක අඩු වැඩි වෙන ප්‍රමාණයත් එක්ක තමයි මේකේ sleep එක කොහොමද වෙන්නේ කියලා දෙන්නේ report එකක්. මගේ එතකොට history එක කොහොමද අඩු වැඩි වීම වෙලා තියෙනවද සහ weekly monthly annual report බලන්න පුළුවන්. ඊට පස්සේ heart rate එකේ කොහොමද ගිහිල්ලා තියෙන්නේ මොන වගේ range එකකද තියෙන්නේ average heart rate එක කොහොමද. ඊට පස්සේ අපි ගත්තොත් මේක activity rings වල බැලුවට පස්සේ අපි කොච්චර ඇවිදලා තියෙනවද දුවලා තියෙනවද exercise කරලා තියෙනවද breathing exercises කරලා තියෙනවද ඒ වගේ දේවල් අපිට අරගන්න පුළුවන්. stress එක බලනවා. මේකටත් heart rate එකම තමයි පාවිච්චි කරන්නේ. ඒක automatic record වෙන්න අවශ්‍ය නම් දාන්න පුළුවන්. ඊළඟට SpO2 ඒ කියන්නේ blood වල oxygen level එක බලන්න ඒකටත් පාවිච්චි කරන්න පුළුවන්. device එකේ මේ පැත්තෙන් තව settings කීපයක් දාන්න තියෙනවා. Huawei Band 7 කියලා අපි තියෙන මේ විස්තර ටික connected battery level එක කොහොමද watch faces මාරු කරන්න මේ settings හදන්න මේ වගේ දේවල් වලට අවශ්‍ය නම් මේකට තියෙන එක watch faces download කරගන්න ඒ option ගාව මෙතන අන්තර්ගත වෙලා තියෙනවා. notifications වල settings හදන්න පුළුවන්. මොන applications වලින්ද notification watch එකේ පෙන්වන්නේ. ඊළඟට weather updates alarm
මේ පැත්තෙනුත් හදන්න පුළුවන් එලාම් එක අපි වොච් එකෙන් බැලුවා වගේම. හෙල්ත් මොනිටරින් වල මොන දේවල්ද එනේබල් කරලා තියෙන්නේ, මොන දේවල්ද ඩිසේබල් කරලා තියෙන්නේ. මේ වගේ තමයි මේකේ පැයකට වඩා එක තැනක වාඩි වෙලා ඉන්නවා නම් නොටිෆයි කරනවා නැගිටලා පොඩ්ඩක් එක්සර්සයිස් කරන්න, පොඩ්ඩක් ඇවිදින්න කියලා ඒ නොටිෆිකේෂන් එකක් එනවා. ඩිවයිස් එක අපිට හොයාගන්න පුළුවන්. අපිට මෙතනින් වයිබ්‍රේට් කළාම ඩිවයිස් එක වයිබ්‍රේට් වෙන්න ගන්නවා. මේක සවුන්ඩ් මොකුත් දන්නේ නැහැ. මේකේ ස්පීකර්ස් මොකුත් නැහැ. සවුන්ඩ් එකක් එළියට දෙන්න. ඒක නිසා මේක වයිබ්‍රේෂන් එකක් විතරයි දෙන්නේ. හાર્ඩ් සර්ෆේස් එකක්, ඒ කියන්නේ මේසයක් උඩ වගේ තියලා තිබ්බොත් එහෙම සද්දෙන් හොයාගන්න පුළුවන් මේ දැන් මේක වයිබ්‍රේට් වෙන සද්දෙ. ඊළඟට ක්වික් රිප්ලයිස් කියලා ගත්තොත් එහෙනම් මම මේකට මොකද රිප්ලයිස් ඇඩ් කරලා නැහැ. මේක මොකද මම මේක සාමාන්‍යයෙන් charge කරන්න ඇරෙන්න වොච් එක ගලවන්නේ නැහැ. එතකොට නාන වෙලාවටත් පූල් එකක බැස්සත් වතුරට බැස්සත් එහෙම කිසිම ගැටලුවක් නැතුව මම තිකටම පාවිච්චි කරලා තිනවා. waterproof වොච් එකක් කියන්නේ waterproof බෑන්ඩ් එකක්. එතකොට මේ බෑන්ඩ් එක මේ 1.5 මීටර් වගේ waterproof කියලා තමයි මට මතක විදියට තියෙන්නේ. අවුරුදු 3ක් ඇතුළත මං මේ වොච් එක ගන්න කලින්නුත් මට මේ જાති වොච් එකම තමයි තිබුණේ. ඒක මගේ අතින් නැති වුණා. නැති වුණාට පස්සේ මං ඒ කාලේ වෙනකොට මාස 3ක් වගේ පාවිච්චි කරලා තිබ්බේ. ඒ දවස්වල රුපියල් 20000ක් වගේ මුදලක් ගියා මේ වොච් එක ගන්න. දැන් නම් මේ වොච් එක තාමත් ගන්න තියෙනවා. මේ වොච් එකේ දැන් ඩියුරබිලිටි එක සෑහෙන හොඳ ඩියුරබිලිටි එකක් තියෙනවා. මම ස්ක්‍රීන් එකට අලෝගෙන තියෙනවා ටෙම්පර්ඩ් ග්ලාස් එකක් නෙමෙයි, මේ පොඩි රබර් එකක් වගේ එකක්. ඒ රබර් එක නිසා ඩිස්ප්ලේ එක සෑහෙන පරිස්සම් වෙලා තියෙනවා. සහ මේ අවුරුදු 3 ඇතුළත නිතර එහෙම වැදිලා තියෙනවා. ඩිස්ප්ලේ එකට මොකුත් හානියක් වෙන්නේ නැතුව තියාගෙන තියෙන්නේ ඒ ග්ලාස් එක නිසා. ග්ලාස් එකට දාලා තියෙන ප්‍රොටෙක්ෂන් එක නිසා. ඊට අමතරව ඇත්තටම මේ කියන්නේ මම වැඩිපුර මාස මේකේ ෆීචර්ස් කියලා ගත්තොත් එහෙම මේකේ ස්ලීප් මොනිටරින් සහ මේකේ එක්සර්සයිස් ඇක්ටිවිටීස් ගොඩක් තියෙනවා. තව මේ ඇප් එක පැත්තෙන් ගොඩක් ෆීචර්ස් එකතු වෙලා තියෙනවා. ෆුඩ් ඩයරි එකක් විදිහට ෆුඩ් රෙකෝඩ් කරගන්න පුළුවන්. කන බොන කෑම වර්ග කැලරිස් කොහමද, ඊට පස්සේ ඔයාගේ ප්‍රොෆයිල් එකක් හැදෙනවා, ඔයාගේ weight එක ඒවා කොහමද කියලා. ඒ දේවල් එක්ක මේ ලොකු ඇනලිසිස් එකක් කරලා ඔයාගේ ඩීටේල්ස් අප්ඩේට් කරලා තියාගන්න පුළුවන්. හොඳ වොච් එකක් සහ හොඳ software එකක්, ඇප්ලිකේෂන් එකක් මේකට බිල්ඩ් වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන්.